බීලා බස් එළවූ රියදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි. මත්පැන් පානය කොට පෞද්ගලික බස් රථයක මගින් ප්‍රවාහනය කළ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියම කළේය. ඊට අමතරව රුපියල් 40,000ක දඩයක්ද නියම කළේය. මෙසේ දඬුවම් නියම වූයේ වේදනයම් ගම එඩ්වින් නිමල් නැමැති බස් රියදුරටය. පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනය වූ බසය පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුගඳක් හැමූ බැවින් පොලිස් භාරයට ගෙන සිදු කළ පරීක්ෂණයේදී මත්පැන් පානය කර සිටි බවට තහවුරු වූ පොලිසිය අධිකරණයට දැන්වූහ. ඒ අනුව මගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දඬුවම් නියම කෙරිණි.